ශ්‍රී ලංකාවේ මිනිස්සු පහුගිය මෑත අතීතයේ අවස්ථා දෙකකදී දූෂණයට විරුද්ධව තම ජනමතය පෙන්වුවා. එකක් තමයි 2015 අනිත් එක 2027. මේ අවස්ථා දෙකේදීම මිනිස්සු ඉල්ලා සිටියේ වෙනත් දේවල් නෙවෙයි. දූෂණයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඔබ නිවැරදිම කිව්වා ආර්ථික කඩාවැටීම. ඒක ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට තීරණය කරලා තියෙනවා. ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන්න හේතුව දූෂණය බව. එය නඩු තීන්දුවකින් ඉතාම පැහැදිලිව එයට වගකිව යුතු පුද්ගලයන්ගේ නම් වලින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා එය මූලික අයිතිවාසිකම් කඩවීමක් බව. එතකොට ඒක ඊටාම හොඳින් මට පෙනුනේ මම 2025 ජනවාරි මාසේ 10 වෙනිදා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට ආවට පස්සේ මේ දූෂණය කියන වරද 1994 තමයි පෙර තිබූ අල්ලස් පනතට හඳුන්වා දෙන්නේ. එතකොට බොහෝ දෙනා දූෂණය කියන වරද ගැන කතා කරන්නේ සාමාන්‍ය අර්ථ නිරූපණයක්. හැමෝම දූෂණය කියන. හැබැයි ලංකාවේ ඉතා විශිෂ්ට විදියට මම ඒක විශිෂ්ට විදියට කියලා එහෙම නොතිබුණා නම් අපිට මොනව වේද කියලා හිතා ගන්න බෑ. මේ දූෂණය නමින් වරදක්. ඒ තමයි අල්ලස් පනතට 1994 ගෙනාවු සංශෝධනය මගේ දූෂණය නමින් වරදක්. අර මිනී මැරීම, ශ්‍රී දූෂණය, මංකොල්ල කෑම වගේ දූෂණය නමින් වරදක්. ඒ වරදට දඬුවම් තියෙනවා. අනිත් එක ඒ වරද පැහැදිලිවම බලය තිබෙන පුද්ගලයන් විසින් තම බලය අයුතු ලෙස යොදාගෙන රජයට සිදුවන පාඩු සහ වෙනත් කෙනෙකුට වාසි දුවේ හැකි නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන වරදක්. එතකොට අන්න ඒ වරද හේතු කොටගෙන තමයි ලංකාව මේ තරම් ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයකට වැටුනේ කියන එක ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට තීරණය කළා ඉවරයි. එතකොට ඔබ නිවැරදි කිව්වා දූෂණ විරෝධී පනත ශ්‍රී ලංකාව එක්තරා මොහොතක ලැබූ විශාල ජයග්‍රහණයක්. මොකද ශ්‍රී ලංකාව 2004 වර්ෂයේ තමයි අන්තර්ජාතික දූෂණ විරෝධී ප්‍රඥාප්තිය අත්සන් තබන්නේ. හැබැයි ඒ 2004 ඉඳන් 2023 වෙනකන් අපිට බැරි වුණා ඒ ප්‍රඥාප්තියට අනුකූල වෙන ඒකාත්මික වන නීතියක් හදාගන්න. උත්තර 2023 අංක 9 පනත 2017 ඉඳන් විශාල පිරිසක් එකතු වෙලා සංවාද කරලා හදපු පනතක්. නිසා ඊටාම පැහැදිලි ඒ පනත ඊටාම ප්‍රබල ඒ වගේම අන්තර්ජාතික සංකල්පයන් විශාල වශයෙන් යොදාගත විශාල බලයක් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාවට ලබා දුන්නු. අලුත් වැරදි හඳුන්වා දුන්නු සහ අත වශයෙන්ම ශ්‍රී ලංකාවේ දූෂණය අවම කිරීම සඳහා වන ඊටාම හොඳ නීතියක්. අන්න එතකොට එහෙම නීතියක් සම්මත කරාට පස්සේ දැන් ඇයි අපි ආයි මේක සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ? ඇත්තටම මේ සංශෝධනය ආවේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මම පැහැදිලි කළ යුතුයි. විශේෂයෙන්ම අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තමයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රායෝගිකව මේ නීතිය ක්‍රියාත්මක වීමේදී ඇතිවන ගැටලු සම්බන්ධයෙන් යම් සංශෝධනයක් සිදු කළ යුතු බව. එතකොට ඔබ දන්නවා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සම්පූර්ණ ස්වාධීන ආයතනයක් විදියට කිසිම අමාත්‍යාංශයක් යටතේ නැහැ. ඒතර අපිට රටේ යම් නීතියක් වෙනස් විය යුතුයයි අපේ අදහස් ප්‍රකාශ කරන්න වෙන්නේ ජනාධිපතිතුමා හරහා කැබිනට් මණ්ඩලය. එතකොට අපිට විශාල වගකීම් සමූහයක් ආව මේ පනතෙන්. ඒ කියන්නේ මේ පනත හැදුවේ ඊට කලින් තිබිච්ච පනත් තුනක් ඉවත් කළා. 1954 අල්ලස් පනත, 1994 අංක 19 දරන අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභා පනත සහ 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනත කියන පනත් තුන ඉවත් කරලා ඒවායේ තියෙන සියලු බලතල ලබා දීලා සහ තවත් අලුතෙන් බලතල ලබා දීලා තමයි මේ පනත හැදුවේ. එතකොට එය ක්‍රියාත්මක කිරීම. මේක ගායන් මම විශේෂයෙන් කියන්න ඕනේ. ලංකාවේ මේ වගේ පනත් සෑහෙන්න හැදෙනවා. සමහර පනත් විශිෂ්ට විදිහට හැදෙනවා අන්තර්ජාතික සංකල්පයන් වලට යමින්. හැබැයි ඒවා කොච්චර දුරට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි මේක ක්‍රියාත්මක කරනකොට මේවා පොළොවේ ක්‍රියාත්මක කරනකොට එන ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊළඟට තවත් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මේ පනත ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ දැනට මේ මොහොත වෙනකොට පනත් කෙටුම්පත් කරන්නේ ඉංග්‍රීසි භාෂාව. හැබැයි ඒ හැම පනතකම තියෙනවා සිංහල සහ දෙමළ භාෂා අතර අනනුකූලතාවයක් ඇති වුවත් සිංහල භාෂාව තමයි බලාත්මක වෙන්නේ. ඒතර ඉංග්‍රීසි භාෂාවක් ගැන කියවෙන්නෙත් නැහැ. එතකොට මේ පනතේ තියෙනවා විශේෂයෙන්ම ඉංග්‍රීසි සහ සිංහල භාෂා පාඨ අතර විශාල වෙනස්කම්. ඒක ටිකක් කලබලේ පාර්ලිමේන්තුවට දාපු ස්වභාවයක් තියෙනවා. 2017 ඉඳන් හැදුවට ටිකක් කලබලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නිසා ඇතිවෙච්ච දෝෂයන් රාශියක් තියෙනවා.
ඔය ඒයින් සමහරක් මේ සංශෝධනය නිවැරදි කරනවා. ඊට පස්සේ ක්‍රියාත්මක කිරීමේදී සිද්ධ වෙන ඔබ දන්නවා ප්‍රායෝගිකව මේව ක්‍රියාත්මක කරනකොට තියෙන ප්‍රශ්න. ඊළඟට ක්‍රියාත්මක කිරීමේදී යම් පනත සමහර වගන්ති ගෙනීමේදී අපේක්ෂා කළ අරමුණු වලට වඩා වෙනත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වලට යම් බලපෑමක් වෙනවාද කියලා ආපු ඒ කියන්නේ මහජනතාවගෙන් ආපු සමහර මතවාද. එතකොට දැන් අන්න ඒවා නිවැරදි කර ගැනීමට අවශ්‍ය වුණා. ඒ අනුව අපි ඉල්ලීමක් කරා මෙන්න මේ ප්‍රශ්න වලට අපි මූණ පාලා තියෙනවා. එතකොට අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිස් සභාවට නීති හදන්න බෑනේ ගය. ඒතර නීති හදන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ. එතකොට අපි කියන්නේ මේ පනත ක්‍රියාත්මක කරන්න යද්දී අපිට මේ ගැටලු වලට මූණ පානවා. ඒ නිසා මෙය සුදුසු විදිහට සංශෝධනය කරන්න කියලා. එතකොට එහි ප්‍රතිඵලයක් වශයෙන් කැබිනට් මණ්ඩලය සම්මත කර නීති සම්පාදකට ඉදිරිපත් කරලා මේ වෙනකොට ගැසට් කරපු සංශෝධනයක් තිබෙනවා.